ඔයා හිතන්න වහිද්දි වතුර වෙනුවට දියමන්ති වැටුනොත් මොනාවේද. මේ වීඩියෝ එකේ උඩින් තියෙන්නේ නෙප්චූන් ග්‍රහලෝකයේ වහින දසුනක්. පහලින් අපේ ආදරණීය පෘථිවියේ වර්ෂාවක්. වැස්සක තෙමෙතෙමි යන එක සුන්දර වුණත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේම තවත් තැනක මේ වැස්ස ඔයාගේ ජීවිතේම බිලිගන්න පුළුවන් තරම් භයානකයි. පෘථිවියේ වහින්නේ වතුර බින්දු. ඒක ජීවයේ සලකුණ. හැබැයි නෙප්චූන් ග්‍රහලෝකයේදී ඔයාට කුඩයක් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ වහින්නේ වතුර නෙවෙයි, දියමන්ති. මේ මැජික් එක වෙන්නේ කොහොමද? නෙප්චූන්ගේ වායුගෝලයේ තියෙන අධික පීඩනය සහ තාපය නිසා එහි තියෙන මීතේන් වායුව කාබන් බවට කැඩෙනවා. මේ කාබන් අධික තෙරපීම නිසා දියමන්ති බවට පත් වෙලා වැස්සක් වගේ ඇදහැලෙනවා. පෘථිවියේ අපි රත්තරන් වලටත් වඩා අගය කරන දියමන්ති නෙප්චූන් වලට නම් නිකන් වැස්සක් විතරයි. ඔයා කැමතිද දියමන්ති වැස්සක තෙමෙන්න? කමෙන්ට් එකක් දාන්න.